කවුසුයි මායාව වීඩියෝ එකක් කරන්න. අද මේ වීඩියෝ එකේ කන්ටෙන්ට් එක තමයි අපි YouTube එකට වීඩියෝ එකක් දාද්දී අපේ කැමරාව වැදගත්ද? කැමරාවේ ක්වොලිටිය වැදගත්ද? ඒක තමයි කන්ටෙන්ට් එක. මේ ක්ලවුස් අර කට්ටිය තමයි. අරේ බලන්නකො. කමන්නේ. ක්ලවුස් නිදි. හරි. ඇත්තටම YouTube කෙනෙක්ට කැමරාවේ ක්වොලිටිය වැදගත්. ඒ සීන් එක හරි. හැබැයි වැදගත්ම දේ කැමරාවේ ක්වොලිටියද? හොඳ YouTube කෙනෙක් වෙන්න. ඒ කියන්නේ හොඳ කැමරාවක් තිබ්බොත් හොඳ ක්වොලිටි කැමරාවක් තිබ්බොත් එයා හොඳ YouTube කෙනෙක් වෙයිද? එහෙම නැත්නම් ලෝ ලෙවල් එකේ ක්වොලිටියක් තියෙන කැමරාවකින් මුත් හොඳ YouTube කෙනෙක් වෙන්න පුළුවන්. ඇත්තටම මම මෙච්චර කාලයකට මම ලොකු කාලයක් YouTube එකේ එහෙම ගැවසිලා නැහැ. හැබැයි මං නිය අවුරුද්දක් විතර ගැවසුණා. අවුරුද්දට මට තේරුණේදී හවුස් ගියා. අවුරුද්දට මට තේරුණ දේ මොකක්ද දන්නවද? කැමරාවේ ක්වොලිටිය වැදගත්කම 10%යි නා. අපි YouTube එකට ලෝ ක්වොලිටි කැමරාවකින් හරි වීඩියෝ අප්ලෝඩ් කරන එකේ වැදගත්කම 90%යි. ඉතින් අපි හොඳ කැමරාවක් නැහැ කියලා අර 10%ක් වටින දේ නැහැ කියලා 90%ක් වටින දේත් ගන්න නැතුව ඉන්න වගේ දෙයක් තමයි අපි කරන්නේ. හොඳ කැමරාවක් නැහැ කියලා YouTube වීඩියෝ දාන්න නැතුව ඉන්නේ. ඔයා හොඳ කැමරාවක් ගත්ත දවසක ඔයාට ඕනනම් අලුත් YouTube channel එකක් පටන් ගන්න පුළුවන්. එහෙම කිසිම ඒකේ අවුලක් නැහැ. ඔයාගේ ඔය තියෙන්නේ නිදහසට කවපා. හොඳ කැමරාවක් ඕනි මට කියලා. හොඳ කැමරාවක් ගත්ත දවසට වෙන YouTube channel එකකින් ආයෙ ඔයා එදා පටන් ගත්තේ ඉන්නේ. පටන් ගත්ත විදිහටම පටන් ගන්න හිතපු විදිහටම පටන් ගන්න. හරි. ඒක තමයි මට මේකෙන් අද කියන්න ඕනේ. කැමරාව වැදගත් නෑ. දැන් මම මේ රෙකෝඩ් කරන්නේ ෆෝන් එකේ කැමරාවෙන්. දැන් මම YouTube කෙනෙක් වුණ නිසා මෙච්චර කල් කැමරාවක් හොඳ කැමරා ක්වොලිටියක් නෑ. හැබැයි දැන් මම මේ කතා කරද්දි මූණට එළිය වැටෙනවනේ. ඒ මූණට එළිය වැටෙන පැත්ත මම ගත්ත ඩිසිෂන් එක. තේරෙනවද? ඊට පස්සේ මේකේ දාපු ටයිටල් තම්බ්නේල්ස් මම ගත්ත ඩිසිෂන්. දැන් මට මේ පැත්තට ඕන වීඩියෝ කරන්න තිබ්බනේ. එතකොට හරියන්නේ නෑනේ. ඒ ඩිසිෂන්ස් ගත්තේ ඉතින් මෙච්චර කල් YouTube කෙනෙක් විදිහට හිටපු එකෙන් තමයි. වෙන ගන්න විදිහක් නෑ. එක්ස්පීරියන්ස් වලින් ඒ ඩිසිෂන්ස් ගන්න පුළුවන් විදිහක් ඉන්නේ. ඒක හරියට දැන් අපි පොඩි කාලේ ඇවිදින්න පුරුදු වෙද්දි අපිට එකපාරටම ඇවිදින්න බෑනේ. ඒ ඇවිදින විදිහ තමයි වැටි නැගිට පුරුදු වෙලා තමයි ඇවිදින්නේ. නිකන් අපි නිකන් හිතුවොත් නිකන් ડોක්ටර් කෙනෙක් රෝගියෙක්ගේ සැත්කමක් කරන එක එකපාරෙන් හරියටම කරන්න ඕනේ. එහෙම නැත්නම් ඉංජිනේරුවෙක් මොකක් හරි දෙයක් එන ක්‍රිටිකල් වැඩක් කරන එක එකපාරින් හරියටම කරන්න ඕනේ. ටීචර් කෙනෙක් පන්තියේ උගන්වන එක එකපාරින් හරියටම කරන්න ඕනේ. හැබැයි YouTube කියන එක එහෙම එකපාරින් හරියටම කරන්න ඕන එකක් නෙවෙයි. පොඩ්ඩක්වත්. YouTube කියන එක වැරදි කර ඉගෙන ගන්න ඕන. ඒකේ කවදාවත් අර පර්ෆෙක්ට්ලි වීඩියෝ එකක් දාන්න බෑ කාටවත්. මිස්ටර් බීස්ට්වත් මොකෙක්ටවත් එහෙම දාන්න බෑ. මොකද ඒක අන්ලිමිටඩ්ලි ප්‍රෝග්‍රස් කරන්න පුළුවන් දෙයක්. ඒ නිසා ඔයා මේක අඳුර ගන්න ඕනේ. YouTube සාර්ථකුණ මිනිස්සු මිස්ටර් බීස්ට්ලා හරි ලංකාවේ හරි හැමෝම ගොඩාක් ඉගෙන ගත්ත අය නෙවෙයි. ගොඩක් අය. හේතුව මොකක්ද? ගොඩක් ඉගෙන ගත්තේ නැති වුණාට පස්සේ දේවල් කරන්න හිතන්නේ නැහැ. ඒක YouTube එකට සාර්ථක වෙන මාර්ගය. නිකන් අර ඇවිදින එක ගැන අපි ලෝකේ ගැන තේරුමක් නැති කාලේ ඇවිදින නිසා අපි ඇවිද්දා ඉක්මන. කොහොමද ලෝක ගැන තේරුමක් ඇති කාලේ ඇවිදින්න පුරුදු වෙන්න උනා නම්? මම වැටෙයිද දන්නේ මං වැටුනොත් මේ ඇවිදින්නවත් බෑ කියලා මොනවා හිතයිද දන්නේ මං හොඳට කකුලට එක්සර්සයිස් කරලා ඉස්සෙල්ලා ඉඳලා කකුල හයි කරගෙන ඇවිදින්න ඕනි. ඔය වගේ ගොන් මත ටිකක් එන්න පුළුවන්. හැබැයි අපි මොනවද දන්නේ නැති කාලේ නිසා ඇවිදින්න පුරුදුනේ. ඒකේ කිසිම අවුලක් උන්නේ අපි අදටත් ඇවිදිනවා ඒ නිසා.
අන්න ඒ වගේ තමයි මේ YouTube සීන් එක. මම දැන් මේ මූණ හොදන්න නැතුව නැගිට්ට ගම ලෝ ක්වොලිටි ෆ්‍රන්ට් කැමරාවකින් ෆෝන් එක මේ වීඩියෝ එකක් කරන්නේ ඇයි? මම දන්නවා කැමරාව වැදගත් නෑ. වීඩියෝ එකේ කන්ටෙන්ට් එකයි වැදගත්. හොඳ කැමරාවක් තිබ්බොත් හොඳයි. නැතත් අවුලක් නෑ. නැතත් හොඳයි. නැතත් කවදා හරි පොඩි ක්‍රියේටර් කෙනෙක් මගේ channel එකේ මුලට ආවට පස්සේ එයා දකි ලෝ ක්වොලිටි කැමරාවක වර්කින් තමයි මූට් කරලා තියෙන්නේ. ඔයා මිස්ටර් බීස්ට් ගේ channel එකට ගියොත් මුලින්ම ඌත් කරන්නේ ඒ වගේ ලෝ ක්වොලිටි කැමරාවකින් තමයි මුලින්ම. හරි. ඒ නිසා කැමරාවේ ක්වොලිටිය වැඩක් නෑ. හරි. ඔයා වීඩියෝ කරලා වීඩියෝ අප්ලෝඩ් කරන්න. වීඩියෝ එඩිට් කරන්න විදිහක් නැත්තම් මේ වගේ එක ෂොට් එකකින් වීඩියෝ එකක් කරන් ඒක අප්ලෝඩ් කරන්න. එච්චරයි. කරගෙන යද්දි ඔයාගේ මනස හැදෙනවා YouTube කෙනෙක්ට ඕනි විදිහට. එහෙම නැතුව මනස හදාගෙන YouTube කෙනෙක් වෙන්න එහෙම බෑ. ඔයා අවුරුද්දක් ගිහින් හොඳ කැමරාවක් අරගෙන වීඩියෝ එකක් දැම්මත් ඒකත් පළවෙනි වීඩියෝ එක වගේම ඔයාට එහෙම හොඳ වීඩියෝවක් දාන්න අමාරුයි. කරලා පුරුදු වෙන්න. ඒ කියන්නේ ඇවිදලා පුරුදු වෙන්න. දැන් අපිට ඇවිදිද්දි මේ පස්සට වැටෙන්න ගියොත් අත ඉස්සරහට ගන්න මෙහෙම. එහෙම අපිට ඉගෙනගෙන ඇවිදින්න බෑනේ. ඇවිදලා තමයි ඒක පුරුදු වෙන්න ඕන. අන්න ඒ වගේ මේක. එහෙනම් සුබ පතනවා. ජය වේවා. ආදරේ හරි.